සුබ දවසක් යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාලට HP 5810 printer එකේ door open issue කියන error එකක් solve කරන්නේ කොහොමද කියලා. මේකේ බලමු අපි මුලින්ම power on කරනකොට සාමාන්‍යයෙන් printer එක power button එකේ තියෙන තැන light එක blink වෙනවා සාමාන්‍ය විදියට. නමුත් මේකේ ඒ door open issue එකත් එක්ක වේගෙන් power button එක blink වෙන්න ගන්නවා. මේක ඔයාලට මම ඉස්සරහට පෙන්නන්නම් printer jack එක අපි USB හරහා කම්පියුටරයට සම්බන්ධ කරලා එතනින් print out එකක් ගන්න ගියාමත් එතන error එක show වෙනවා. නමුත් දැන් මෙතනදි මම ඔය කොලයක් තියලා ස්කෑනර් යුනිට් එකේ සාමාන්‍ය විදියට ෆොටෝකොපියක් ගන්න හදනවා. සාමාන්‍යයෙන් එහෙම ෆොටෝකොපිය ගන්නකොට මෙතන නම්බර් 1 කියලා වැදිලා ඒක ෆොටෝකොපිය ස්කෑන් වෙලා වෙන්න ඕන. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මම මේ පෙන්නන්නේ print out එක ගන්න යනකොට error message එක එන විදිය. දැන් ඔක බලා ගන්න පුළුවන් අපිට මේ කොහොමද solve කරන්න කියලා. ප්‍රශ්නේ විසඳන්න කියලා. නමුත් මේකෙදි අපිට software එකකින්වත් driver එකකින්වත් මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්. මේකට printer එක ගලවන්නම වෙනවා. එතකොට ගලවද්දී අපි ස්පෙෂලි බලන්න ඕන තැන් ටිකක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. මේකේ ඇන හතරක් තියෙනවා මෙන්ලි. ඔය උතන පෙන්නන ඇනේ මේ ඇනේ ඊට පස්සේ පල්ලෙහායින් තව ඇන දෙකක් තියෙනවා. ඒක අර ඩෝ එක ඕපන් කරාම තියෙනවා. එන්නේ ඇන හතර ගලවන්න ඕන අපි මුලින්ම. ඒ ඇන හතර ගලවද්දී ප්‍රවේශම් වෙන්න ඕන මොකද මේ ස්කෑනර් යුනිට් එක අපි උඩට උස්සනකොට මේ ස්කෑනර් යුනිට් එකෙන් එනවා රිබන් දෙකක්. එකක් ඩිස්ප්ලේ එකයි පවර් බටන් සෙට් එකට එන රිබන් එක අනිත් එක ස්කෑනින් යුනිට් එකට එන රිබන් එක. ඒ දෙක පරිස්සමින් ගලව ගන්න ඕන. ඒ දෙක ගලව ගන්නදී ඔය තියෙන ඔය පේන්න තියෙන්නේ ඒ දෙක. එතකොට ඒ දෙක පරිස්සමින් ගලව ගන්න ඕන නැත්නම් රිබන් එක ඉරිලා යනවා. ඉරුණොත් අපිට එතන ඉඳන්ම මේ අලුතෙන්ම රිබන් දාන්න වෙනවා. ඔය විදිහට එතකොට මේ හිමීට ඒ රිබන් දෙක ගලව ගන්නවා අපි. ඒක ගලව ගත්තන් පස්සේ යුනිට් එක අයින් කරනවා. ඔය පේන්න තියෙන්නේ පොඩි කෑල්ලක් මේ තියෙන්නේ. ඔන්න ඕක තමයි ඩෝ සෙන්සර් එක තියෙන යුනිට් එක සර්කිට් එක. එතකොට ඕක මේන් බෝඩ් එකට තවත් රිබන් එකකින් සම්බන්ධ වෙනවා. එතකොට ඔය ඩෝ එක ඇරෙන වැහෙන වෙලාවේදී ඔතන සෙන්සර් එකට ඔය මෙකැනිකල් පාර්ට් එකකින් ඒ සෙන්සර් එක ඔක හරියටම නිකන් ඔප්ටෝ කපල් එකක් වගේ. එතනින් යුනිට් එකෙන් බ්ලොක් කරනවා අරිනවා. එතෙදි තමයි සෙන්සර් එක වැඩ කරන්නේ. නමුත් මේකේ දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා එක්ක සෙන්සර් එක ඇතුලේ ඔයිල් හරි තිබිච්ච ඉන්ක් වලින් හරි බ්ලොක් වෙලා තියෙනවා. අපි ඒක ගලව ගන්න ඕන ඕක බලන්න. එතකොට ඔය පෙන්න රිබන් එක ගලවලා එතන ඇනේ ගලව ගන්න ඕන. ඒ ඇනත් ගලවගෙන මම සම්පූර්ණයෙන් යුනිට් එක වෙන් කරගන්නම් මොකද අපිට යට පැත්තේනේ තියෙන සෙන්සර් එක ඒක ගලව බලා ගන්න බෑ. ඒකයි. ඔය දැන් ගලව ගත්තාම තියෙන විදිය. මම මුලින්ම අපි ඕක මුකුත් කරන්න යන්නේ මේ රිප්ලේස් කරලා මුකුත් කරන්න යන්නේ මුලින්ම අපි කරන්නේ ওই රිබන් එක ක්ලීන් කරගන්නවා. සමහර විට මේවා කොරෝෂන් වෙලාත් ඩිටෙක්ට් වෙන්නේ නැති වෙලාවල් තියෙනවානේ. එතකොට ඒ හින්දා එහෙමත් අපි මුලින්ම කරන්නේ ක්ලීන් කරලා බලනවා. සෙන්සර් යුනිට් එකත් ක්ලීන් කරනවා, රිබන් එකත් ක්ලීන් කරනවා. ඒ විදිහට ක්ලීන් කරලා අපි නැවත සම්බන්ධ කරගෙන බලනවා printerයට. ඒ කරන්නේ මම නම් සාමාන්‍යයෙන් isopropyl alcohol පාවිච්චි කරන්නේ. අපි කියන්නේ surgical sprit කියලා. නැත්තම් ටිනර් ටිකකින් ක්ලීන් කරගන්නත් පුළුවන්. මුලින්ම රිබන් එක ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ සෙන්සර් යුනිට් එක ඇතුළ අර උතන ඔප්ටෝ කපල් එකක් නේ මම කිව්වේ. එතන ඇතුළට හොඳට ක්ලීන් වෙන්න මේ පුළුන් කෑල්ල දාලා ක්ලීන් කරගන්න ඕන. මේ විදිහට ක්ලීන් කරගෙන මේ IPA හොඳට වේලෙන්න දුන්නාන් පස්සේ අපි නැවත printer එකට සම්බන්ධ කරගෙන අර ආව issue එකම තියෙනවද කියලා බලනවා. සමහර වෙලාවට මෙතනිනුත් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්.
හරි දැන් මම නැවත සම්බන්ධ කරගත්ත මේ සෙන්සර් යුනිට් එක printerයට. මම ආයිත් මේ ස්කෑනර් යුනිට් එක සම්බන්ධ කරගන්න නැහැ. මොකද එතන අපිට උමනාවක් නැහැ. මොකද නැවත අපි රිබන් ගහන්න එපා ඔක මේන් බෝඩ් එකට. මේක ලෙඩේ තියෙනවද නැද්ද බලා ගන්න පුළුවන් අපිට මේ යුනිට් එක සම්බන්ධ කරලා කම්පියුටරේ හරහා නැවත print එකක් දුන්නාම print එකක් දුන්නාමත් නැවත door open error කියලා එනවනම් එතකොට ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඊට පස්සේ තමයි අපිට ඔය මේ කොලයක් දාලා ඉවරලා ඔය බලන්නෙත් ඒ විදිහට අපි මොකද කලින් print එකක් දීලා තියෙනවනේ. ඒ print එක සාමාන්‍ය ඔය විසඳුණා නම් ප්‍රශ්නේ ඒ print එක අතන printer queue එකේ තිබිලා කෙලින්ම print එකක් විදිහට ගන්නවා එළිය ඇතුළට. නමුත් දැන් issue එක තාම තියෙන හින්දා තමයි ඔක මට පේන විදිහට වෙන්නේ. අපි නැවත print එකක් දෙමු. select කරලා පොඩි print එකක් දෙනවා මම. මේ විදිහට. පනස්සටයි 10 කියන මොඩල් එක සිලෙක්ට් කරනවා. ඔන්න දැන් print එක දීපු ගමන් අන්න නැවත error එක ආවා. එතකොට open කියන error එක එන්නේ. එතකොට තාම ප්‍රශ්නේ විසඳිලා නැහැ. එතකොට අපි කරන්න ඕන නැවත ඔය යුනිට් එක ගලවන්න ඕන. ගලවලා sense එකම මාරු කරන්න වෙන තත්වයක්ද නැත්නම් බෝඩ් එකේම ප්‍රශ්නයක්ද කියන එක බලා ගන්න වෙනවා. මේකෙදි අපි කරන්නේ අපි කියනවා මේ වගේම එක්කෝ ඉවත් කරන printer එකකින් sensor එකක් ගන්නවා. අපි කියනවා donor printers කියලා. ඒකට donor එකකින් donor sensor එකක් ගන්නවා. ගලව ගන්නවා වෙනම. බොහෝ දුරට මේ optocouplers ඒ printers වලට එනවා සමානයි. එතකොට අපිට කරන්න තියෙන එකම දේ මේ වගේ වෙනත් printer එකක අයින් කරන printer එකකින් මේ තියෙන්නේ මම ගලව ගත්තා. ඒ තියෙන්නේ ඒ printer එකේ තියෙන sensor part එක. එතකොට මේ ඉති පෙන්නන්නේ මගේ printer එකේ තියෙන sensor part එක. එතකොට මේ දෙක මම replace කර ගන්නවා. මුලින්ම අපි එක එක ගලව ගන්නවා. ගලවලා මේ මාරු කර ගන්න තමයි යන්නේ. එතකොට එතනිනුත් ප්‍රශ්නේ විසඳුන්නේ නැත්නම් අපිට බෝඩ් එකක්ම දාන්න වෙනවා. මොකද රිබන් එකත් එක්කම තියෙන යුනිට් එක සමහරට රිබන් එක මැදින් කැඩලා තියෙන්නත් පුළුවන්. දැන් මම ගලවනකොට මට අහුවුණු ප්‍රශ්නේ තමයි ඔය මගේ බෝඩ් එකේ තිබ්බ සෙන්සර් එකේ ඔය පෙන්නන්නේ නම් කලින් ඩෝනර් printer එකේ මේ සෙන්සර් එක ඒකේ legs හතරම හොඳට තියෙනවා. නමුත් මගේ printer එකේ තිබ්බ sensor එකේ එක leg එකක් corrode වෙලා කැඩිලා ගිහිල්ලා. එතකොට ප්‍රශ්නේ මෙතන කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මම සම්පූර්ණයෙන් මේ බෝඩ් එකේ තියෙන leg එකයි ඔක්කොම ටික ක්ලීන් කරලා ගලවලා මම අනිත් sensor unit එක මේකට high කරලා නැවතත් printer එකට සම්බන්ධ කරලා බලනවා මේක ප්‍රශ්නේ මෙතනින් විසඳුණාද කියලා. අපි යන step by step යනකොට තමයි අපිට ප්‍රශ්නේ හරියටම හොයාගන්න පුළුවන්. දැන් සම්බන්ධ කරගත්තා මේක. දැන් මම මේක නැවතත් printer එකට සම්බන්ධ කරලා පෙන්නන්නම්. දැන් බලන්න පුළුවන් හරි දැන් සම්බන්ධ කරා. නැවත දැන් power එක on කරපු ගමන්ම මෙයා වැඩ කරන්න ගන්නවා. සාමාන්‍යයෙන් error එකක් තියෙනවා නම් මේ head එක එමේ දුවන්නේ නැහැ. දැන් ඔන්න එකපාරට අර තිබ්බ queue එකේ print එක එළියට ගන්නවා. දැන් print එක okay කියලා හිතන්න පුළුවන්. මොකද මේ error එකක් තියෙනවා නම් මේක මෙහෙම ගන්නෙ නැහැ. දැන් අර කලින් තිබ්බ print එක ගත්තා. එතකොට අපේ ප්‍රශ්නේ විසඳිලා කියලා හිතා ගන්න පුළුවන්. මම තව print එකක් දාලා පෙන්නන්නම්. අපිට ප්‍රශ්නේ හරියටම විසඳුණාද බලන්න. තව කොලයක් දාගන්න වෙනවා. එතකොට ඔන්න බලන්න ඊට වැඩි ප්‍රමාණයෙන් ලොකු print එකක්. එතකොට දැන් print එකේ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ.
එතකොට දැන් මට පුළුවන් ස්කෑනර් යුනිට් එක හරියටම සම්බන්ධ කරලා එතනත් රිබන් ටික සම්බන්ධ කරලා ඉවරලා එන දාලා ජොබ් එක ඉවර කරන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවහම ඔයාලත් මේ ස්ටෙප් බයි ස්ටෙප් යන්න. මොකද එකපාරම සර්කිට් එකම මාරු කරන්න ඕන කියලා උමනාවක් නැහැ. අපිට චෙක් කරලා බලන්න පුළුවන් රිබන් එකේ ප්‍රශ්නයක්ද සෙන්සර් යුනිට් එකේ තියෙන සෙන්සර් එක විතරක්ද ප්‍රශ්නේ. මේ ඒ ඔක්කොම. ඊට පස්සේ ආයි අපි මේ ස්කෑනර් යුනිට් එකත් සම්බන්ධ කරලා හොඳට බලන්න නැවත ස්කෑනර් යුනිට් එක හරහා මේ ෆොටෝකොපියක් print මේ කියන්නේ print කරලා බලන්න. මොකද අතන අපි ගලවපු රිබන් හරි විදියටම සම්බන්ධ වෙනවද කියන එකත් බලා ගන්න ඕනේ. නැත්නම් එන දැම්මෙන් පස්සේ ආයිත් ගලවන්න වෙනවා. මේ එතකොට වැඩ දෙකක් වෙනවනේ. දැන් එතකොට මෙතනිනුත් print එක ෆොටෝකොපියක් විදියට එනවා කියන්නේ අපේ ජොබ් එක ඉවරයි. අපිට කස්ටමර්ට බාර දෙන්න පුළුවන්. මේ ඩෝපන් ඉෂුව එක හැදුවා මේ සෙන්සර් පාර්ට් එක තමයි එරර් එක තිබ්බේ කියලා. එහෙනම් සුබ දවසක් ඔයාලට ජය වේවා යාළුවනේ. තවත් වීඩියෝ එකකින් මම හම්බෙන්නම් මේ වගේම printer එකක් නැත්නම් කම්පියුටරයක් ලැප්ටොප් එකක් මේ ඕනම දෙයක සරලම තියරියක් හරහා තමයි අපි ප්‍රශ්න විසඳන්න ඕන. මම මේ වගේ වීඩියෝස් දිගටම ගේනවා. ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න subscribe කරලා මගේ channel එක තියාගන්න notification හරහා ඔයාලට අලුත් වීඩියෝ එයි.